අඬන්නේ ඇයි සුතුමැණිකේ කියන්න පන මාගේ එළන්නේ රසුලැලියාද නිල්මිනි දැසේ අඬන්නේ ඇයි සුතුමැණිකේ කියන්න පන මාගේ සදා නාදවන හඬ HR ජෝතිපාල කාලය කියන්නේ හඬ මකන සුළඟ කියලා කවුරු කිව්වත් ඇත්තටම HR ජෝතිපාලයන්ගේ හඬ කාලයත් පරාජය කළා. අඳුරු හදවතකට පහන් දැල්ලු හඬක් වුණා ඔහු. ආදරයේදී හදවතම හඬවන අසමසම නාදයක් වුණා ඔහු. ස්වරය කියන්නේ ශබ්දයක් නොවේ කියලා ඔහු ගායනා කරලා පෙන්වා දුන්නා. එක් වචනයක් එක් හඬකැටි එකක් සම්පූර්ණ ජීවිතයක් කියන මායාව ඔහු සතුව තිබුණා. විදේශීය ගී රටාව සිංහල හදවතට ආදරයෙන් ළඟා කර දුන් සංගීත ශිල්පියා ඔහුයි. පරිවර්තනයක් නෙවෙයි එම ගීත නව ජීවයක් ලැබූ සිංහල ආත්මීය ගීත බවට පත් වුණා. ඔහුට වේදිකාවක් අත්‍යවශ්‍ය වුණේ නෑ. මයික්‍රොෆෝනයක් ඉදිරියෙන් හඬ නැගුණාම ජනතාවම ඔහුගේ වේදිකාව වුණා. අදත් නිරාශාවේ රාත්‍රීන් අතර ඔහුගේ ගීතයක් ඇසුනොත් අඳුරට පවා තේරුම් යනවා ඔහු මියගොස් නැති බව. HR ජෝතිපාල හඬක් නොව අප හදවත්හි සදා නාදවන ආත්මය අඬන්නේ ඇයි සුතුමැණිකේ කියන්න පන මාගේ එළන්නේ රසුලැලියාද නිල්මිනි දැසේ අඬන්නේ ඇයි සුතුමැණිකේ කියන්න පන මාගේ